පුංචි පය අපි සිතන්න මතක් ගැටළු අංක 189. මගේ නම එච්.පී. හිරුදිනී සනන්‍යා සේනාරත්න. මම ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනම ලබමි. මම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 177ක් ලබා ගත්තා. අමල් සර්ගේ ෆයිනල් කී පේපර් කට් වලින් මට දැනුම ලැබුණා. අමල් සර්ගේ ගණිත ගැටලුත් මම හැදුවා. අමල් සර්ට ගොඩාක් ස්තුතියි. හොඳයි ප්‍රශ්න සාකච්ඡා කරන අතරතුර ඔයාලා නම් ගණන් ප්‍රත්‍යාරයක් දකින්න ඇති. මේකේ කියනවා පුතේ 189 වෙනි ගැටලුවේ ගිතුනිට පොත් 4 5 7 9 12 බැගින් නැති තෑගි පාසල් 5ක් ලැබුණලු. ඒ අතර කොටරුල් පොත් සහිත පාසල් 3ක් සහ තනිරුල් පොත් සහිත පාසල් 2ක් වුණාලු. දෙකක් විය. ඇය කොටරුල් සහිත ඔන්න ඩොට් එක මෙතන තියලා නේද? නැවතීම විදිහට මෙතෙන්ට උනේ. දෙකක් විය නේද? ඇය කොටුරුල් පොත් සහිත පාර්සලයක් නිතුමිට දුන් අතර ඉතිරි පාර්සල් වල කොටුරුල් සහ තනිරුල් පොත් ගන්න සමාන විය. ගිතුණු විසින් නිතුමිට දුන් පොත් පාර්සලයේදී පොත් ගණන තමයි අහන්නේ. දැන් බලන්න පුතේ පාර්සල් තුනක් තියෙනවා කොටුරුල් පාර්සල් දෙකක් තියෙනවා තනිරුල්. ගිතුණි මොකද කරලා තියෙන්නේ? නිතුමිට පාර්සලයක් දීලා තියෙනවා. හොඳයි. දීලා තියෙන්නේ කොටුරුල් පොත් පාර්සලයක් නේද? එහෙනම් පුතේ අපි මේ ටික ඔක්කොම ඉස්සෙල්ලා එකතු කරමුකෝ බලන්න මොකද කියලා බලන්න නේද? right 4 5 7 9 12 පාර්සල් ටික පුතේ ඔන්න එකතු කරනවා. එකතු කළා බාදී ගිතුණියට එනවා පොත් 37ක්. පොත් 37ක් එනවා. අපි හිතමු ගිතුණි නෙතුමිට දුන්නේ මෙන්න 4 වෙනි පාර්සලේ කියලා පොත් 4ක් තියෙන පාර්සලේ කියලා හිතමු නේද? එහෙම හිතලා 37න් 4ක් අඩු කරනවා. 33යි. ඒ කියන්නේ පොත් 33ක් ඉතුරු වෙලා තියෙනවා. ওই 33 දෙකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ තනිරුල් පොත් දැන් ඉතිරි පොත් ගන්න තනිරුල් පොත් සහ කොටරුල් පොත් ගන්න සමානයි කියලා කියනවා. එහෙනම් පුතේ මේ 33 දෙකට බෙදා ගන්න හැකියාවක් තියෙන්න එපාය නේද? දෙකට බෙදන්න බැහැනේ සමානව. එහෙනම් ඒක අපිට ගන්න වෙන්නේ නැහැ නේද? එහෙනම් අපි යමු ඔකේ. ගිතුණි මෙතුමිට දුන්නේ 5ක් තියෙන පාර්සලය කියලා හිතමු. මෙන්න මෙයා කියලා හිතමු. එහෙනම් 37න් අඩු කරනවා 5ක්. අපි දැන් 37න් 4ක් අඩු කරලා බැලුවානේ. මේක ඔන්න අමතක කරන්නකො නේද? 37න් අඩු කරනවා 5 කියලා. 32යි. 32ක් තියෙනවා. දැන් ඉතින් 32 දෙකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ තනරුල් පොත් ගන්නයි කොටුරුල් පොත් ගන්න සමානයි නම් 32 අනිවාර්යෙන් දෙකට බෙදා ගන්න පුළුවන් වෙන්න එපායි. බෙදලා බලමු. පුළුවන් නේද? 32 දෙකට බෙදපුවම 16. එහෙනම් පුතේ ඉතිරිලා තියෙන පාර්සල් 4 7 9 12. මේ කියන පාර්සල් දෙකක එකතුව 16 බැගින් වෙන්න ඕනේ. බලමු. 16 ගත්තොත් පුතේ අනිවාර්යෙන් ওই තියෙන පාර්සල් දෙකක් විතරම 16 හැදෙන්න ඕනේ. නිකන් පොඩ්ඩක් චෙක් කරලා බලමු නේද? 16 12යි 4යි එකතු කරොත් 16යි. බලන්නකෝ. ඔන්න මේ දෙන්න එකතු කරොත් 12යි 4යි එකතු කරොත් 16 නේද? 7යි 9යි එකතු කරත් 16. එහෙනම් වැඩේ හරි වගේ නේද? එහෙනම් පුතේ මේ දෙන්න කොටුරුල් පොත් කියලා හිතුවොත් මේ දෙන්න තනිරුල්. එහෙම නැත්නම් 4යි 12යි තනිරුල් කියලා හිතුවොත් මේ දෙන්න කොටුරුල්. එහෙනම් අපිට වැඩේ හරි වගේ නේද? එහෙනම් netumita දීලා තියෙන අනිවාර්යෙන් පහේ පාර්සලේ තමයි. පොත් පහක් තියෙන පාර්සලේ තමයි netumita දීලා තියෙන්නේ. පැහැදිලි නේද? මෙන්න 190 ගැටලුවෙන් තියෙන නැවතත් අමුවෙමු. සියලු දෙනාට ආයුබෝවන් තෙරුවන් සරණයි.